කියනවා අපි හරියට ධර්මයේ හැසිරෙනවා. අපි බුදු පහන තියෙනවා හවස පිරිච්චෙන බුදුරජාණන් වහන්සේට වන්දිනවා. ඔන්න සතෙක් සිව්පාවේ පූසෙක්වත් අර බුදු පහන තියෙන තැන නැගලා පිළිමෙක් කැඩෙනවා. නිමීට ඒක අරන් ඇවිල්ලා මේ හන්දියක බෝගහක් යට තියෙනවා. දැන් මෙච්චර කාලයක් වැඳලා පින්කලේ බුදු පිළිමේට අන්න කැඩුනාට පස්සේ අර තෙමෙන්න තිබ්බා. ආවෝට පිච්චිලා වැස්සට තෙමිලා මඬ විසි වෙලා අවුලක් නේද මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නේද? ඊගොසන අලුතෙන් වාහනයක් ගන්න. ඒක නම් ඔයාලා හිතලා බලන්න මං කියන්නේ මොකුත් ඕන අපි වාහනේ ඉස්සරහ බුදු පිළිමයක් තියෙනවා. ඇයි කියලා අහුට බුදුරජාණන් වහන්සේ හොඳයින් විතර මතක් වෙනවනේ. ඒ කියන්නේ ගාඩ් එකට හැප්පුණත් බුදු පිළිමේ කඩාගෙන මං ගාවට වරේ. ඊට පස්සේ පාරවල් අයිනේ ඔක නතර කරනවා. ටොයිලට් අයිනේ නතර කරනවා. කඩ පිල්වල, ගෙවල් වල වාහනයන්සේ hina වෙනවා, බයිනවා, කුණු හරප කියනවා, රවුම් ගහනවා, රට වටේ අරන් යනවා බුදු පිළිමේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ කවුද?